අද මගේ යාළුවෙක් මට මේ වගේ කතාවක් ලියලෙව්වා. ඒ වචන ටික මගේ හිතට කොච්චර වැදුනද කියනවනම් මට හිතුණා ඒක මගේ හඬින්ම ඔයාලට ඇහෙන්න කියන්න. අහලා බලන්න. මේක මම ලියන්නේ. අවාරේ මට මුණ ගැහුණු ඒ ආදරණීය ආත්මයටයි. කටින් නොකියුවට ඔය හිතෙත් ලොකු ආදරයක් හැංගිලා ඇති. පේන දෙයට වඩා දැනෙන දේ හරි බලගතුයි කියලා අපි දෙන්නම දන්නවනේ. සංසාරේ අපි කොච්චරක් මුණ ගැහෙන්නේ නැද්ද? සමහර ආත්මවල පෙම්වතුන් වෙලා මැරෙන්නේ නැති. තවත් ආත්මවල මුණ ගැහිලා වෙන් වෙන්නේ නැති. මේ ආත්මෙත් අපි මේ විදියට හරි මුණ ගැහුනේ ගිය ආත්මෙකදී ආයමත් හමු වෙමු කියලා අපිම ප්‍රාර්ථනා කරපු නිසා වෙන්නේ නැටි. මම පරක්කුයි තමයි. ඒත් කවදා හරි දවසක ඔයාට මතක් වෙයි මේ ලෝකේ ඔයාට පණ එරෙන්න ආදරය කරපු පිස්සෙකුත් ඔයා ළඟින්ම හිටියා කියන එක. හොඳට මතක තියාගන්න ඔයාට කවදාවත් බැරි වෙයි මාව අමතක කරන්න. මොකද දන්නවද? මම කියන්නේ මුලින්ම ඔයාගේ රූපෙවත් හරියට නොදැක ඔයත් පුදුම වෙන තරමටම ඔයාගේ ආත්මයට ආදරය කරපු කෙනෙක්. ඉතින් ඒ ආදරයට ඒ ඇරෙන්න තව සාක්ෂි මොකටද? මං ඔයාගෙන් ඉල්ලන්නේ මේ පුංචි දේ විතරයි. මගේ හිනාව මගෙන් උදුර ගන්න එපා. මට ඔයාව දැනෙන මේ දුරින් පුළුවන් නම් ඔහොම ඉන්න මං ඔයාට ඒ තරමටම ආදරෙයි. ලබන ආත්මෙත් අපි හම්බෙන්න ඕන. හැබැයි ඒ ආත්මෙදිවත් අපිට අපේ වෙන්න බැරි වුණු මේ හේතු කිසිම දෙයක් තියෙන්න බෑ. අයිතියක් කියාගන්න බැරි වුණත් නුඹ වෙනුවෙන් හිතේ උපන් මේ හැඟීම ප්‍රේමයයි පවසා මම නවතිනවා. නුඹ දිනක එපා කිව්වත් මම මියනතුරු නුඹට මා පෙම් කරමි. ඔන්න ඔකයි කතාව. ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න.